දවසක්. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මගේ පුතාගේ ඩෙලිවරි එක උනේ කොහොමද, කොහෙද සහ ලේබර් රූම් එකේදී මට ලැබුණු අත්දැකීම් මොන වගේද කියලා ඔයත් එක්ක ෂෙයා කරන්න. එහෙනම් ටිකටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මුලින්ම කියන්න ඕනේ මම මගේ රෝහල විදිහට තෝරගත්තේ සොයිසා කාන්තා රෝහල. එතකොට ඒක රජයේ රෝහලක්, කොළඹ තියෙන රජයේ රෝහලක්. ඒතර මේ මගේ පළවෙනි බබා. මම තුන්වෙනි වඩුවේ තමයි බබා ඩෙලිවර් කළේ. යෝජී ડોක්ටර් අපිට ඩේට් එකක් දෙනවනේ. ඒ ඩේට් එකට මට සති දෙකකට විතර කලින් තමයි මම ඩෙලිවර් එක කළේ. අපිට සති 38 දී. එතකොට මට ඒ දවසේ උදේ පොය දවසක්. එතකොට උදේ මට දුමුරු පාට වගේ වතුර වගේ ගියා. ඒකින්ද අපි මට බය හින්දා අපි ඇඩ්මිට් වුණා එදාම. එතකොට බබාගේ ඇඳුම් ලේබර් රූම් එකට අවශ්‍ය දේවල් අපි ඔක්කොම ලෑස්ති කරලා තියාගත්තේ. මුලින්ම හොස්පිටල් එකට ගියාම ඒගොල්ලෝ අපේ ගමේ ක්ලිනික් කාඩ් එක බලනවා සහ අපේ ප්‍රෙෂර් චෙක් කරනවා සහ අපිට මොනවාද ඇයි ඇඩ්මිට් වෙන්න ආවේ කියලා ඒගොල්ලෝ අහනවා. එතකොට මගේ මම ප්‍රයිවට් චැනල් කරපු වියෝජී ડોක්ටර් ඒකේ ලියලා තිබ්බා මට හදිස්සියක් වුණොත් ගිහින් ඇඩ්මිට් වෙන්න කියලා වෝඩ් නම්බර් 3 වල. එතකොට මම ඒක පෙන්නුවාම ඒගොල්ලෝ මාව වෝඩ් නම්බර් 3 එකට ඇඩ්මිට් කරගත්තා. එතකොට එදාම අපිට අපව බලන්න එන කෙනාගේ පාස් එකත් ඉෂු වුණා. එතකොට ඊට පස්සේ බෝඩ් එක ඉස්සරහදී අපව රෙජිස්ටර් කරගන්නවා. රෙජිස්ටර් කරගෙන පස්සේ මට ඇඳක් දෙනවා සහ ගිය ගමන්ම වගේ PV එකක් කරනවා. ඒගොල්ලෝ PV එකක් කරලා බලනවා කොච්චර ඕපන් වෙලා තියෙනවද කියලා. හැබැයි මට PV එක කරද්දී මගේ ඕපන් වෙලා තිබ්බේ සෙන්ටිමීටර් එකක් වගේ. එතකොට එච්චර ඕපන් වෙලා නැහැ. අඩුම ගානේ අපේ කෙරෙන 10 සෙන්ටිමීටර්ස් ඕපන් වෙන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ මම හිතන්නේ ලේබර් රූම් දාන්න සෙන්ටිමීටර්ස් ගණනක් තියෙනවා. ඒක මගේ තිබුණේ නැහැ. ඒකින්ද මට කිව්වා ඇඳින් ඉන්න කියලා. ඉන්න කිව්වම මම ඇඳින් මගේ බඩු ටික තියාගෙන ඇඳකින් හිටියා. ඊට පස්සේ මම ඉතින් ඇඳලා හිටියා. කොහොම හරි දැන් ඒ දවසට දවස් දෙකකට පස්සේ තමයි මට පුතා හම්බුනේ. මම ඒ දවසේත් ඉඳලා අපේ හැමදාම බඩ චෙක් කරනවා, අපේ බඩිය චෙක් කරනවා. එතකොට පැටියාගේ හાર્ට් බීට්ස් බලනවා ඒගොල්ලෝ, අපේ ප්‍රෙෂර් බලනවා. ඒ හැමදේම ඒගොල්ලෝ කරනවා. එතකොට ડોක්ටර්ස්ලා එනවා, අපිව බලනවා. එතකොට ඒ දවසේ එහෙම ගෙවුණා 20. ඊට පස්සේ 21ත් මට දැන් පේන්සුත් නැහැ. ඒකින්ද ප්‍රශ්නයක් නැති හින්දා මම ඩිස්චාර්ජ් කරනවා වගේ ඒ ලෙවල් එකේ තමයි මම හිටියේ. ඊට පස්සේ ආයෙම එදා ලේඩි ડોක්ටර් කෙනෙක් ආවා. ලේඩි ડોක්ටර් කෙනෙක් ඇවිල්ලා ආයි PV එකක් කරා. ඒත් ඒගොල්ලෝ එහෙම මට කිව්වේ නැහැ ඔයාලට. මොකුත් එහෙම කිව්වේ නැහැ. ඉතින් මම එහෙම හිතුවා මම ගෙදර යවයි ඩිස්චාර්ජ් කරයි කියලා. ඩේට්ස් තියෙන හින්දා. ඉතින් මට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මොකද මට ඩයබටික්ස් ප්‍රෙෂර් එහෙම තිබ්බේ නැහැ. ඒ ප්‍රෙග්නන්ට් කාල සීමාව ඇතුළත. එහෙම මම ඇඩ්මිට් වෙච්ච දවසත් ගෙවුණා. ඊට පස්සේ දවසත් එහෙම ගෙවුණා. හැබැයි මට අර PV දෙකෙන් පස්සේ පේන් එනවා යනවා වගේ තිබුණා. එනවා ටික වෙලාවක් තියෙනවා. ආයෙත් මට නැති වෙලා යනවා. එහෙම තිබ්බේ. ඊට පස්සේ ආයේ 22 නැහැ ඊට 21 රෑ ආයේ ලේඩි ડોක්ටර් කෙනෙක් ඇවිල්ලා අර කලින් ලේඩි ડોක්ටර්මයි එයා ඇවිල්ලා පිට ස්කෑන් එකක් කළා. ස්කෑන් එකක් කළා දරුවගේ බර බැලුවා. නියමිත බර තියෙනවද කියලා. ඒතර එයා කොහොමද ප්‍රශ්නයක් නැහැ බර තියෙනවා බබාගේ. ඔයාට තව කල් තියෙනවනේ. එහෙම වුණොත් මොකක් හරි බලමු හිට කියලා. එයා කිව්වා. ඉතින් මම හිතුවා මේ මට කල් තියෙනවා මට වැඩි ප්‍රශ්නකුත් නැති හින්දා මාව ඩිස්චාර්ජ් කරයි කියලා. දැන් නැවති මම ඇඩ්මිට් වෙච්ච දවසත් ගෙවුණා. ඊට පස්සේ දවසත් ගෙවුණා. ඊට පස්සේ දවසේ උදේ හස්බන්ඩ් ඒ කියන්නේ 6ට තමයි අපිට බලන්න දෙන්නේ. කියන්නේ අපේ ගෙදරින් ගෙවල් වලින් එන කට්ටියට බලන්න දෙන්නේ. ඒතර හස්බන්ඩ් ආවා.
හස්බන්ඩ් ආවහම මට එදා රෑ පේන්ස් ගොඩක් එනවා යනවා වගේ තිබුණා. මං රෑ කිව්වහම මිසිටත් ටිකක් අමාරුයි කියලා ඒගොල්ලෝ පේන් කිලර්ස් දෙනවා. ඉතින් උගලන්ටත් අර පේන් එක එනවනම් මිසිලට කියන්න. එතකොට ඒගොල්ලෝ පේන් කිලර්ස් දෙනවා අපිට. ඊට අමතරව දැන් පහුවදා උදේ ආයි ඩොක්ටර් කෙනෙක් ආවා. ඩොක්ටර් කෙනෙක් ඇවිල්ලා බෝඩ් රවුන්ඩ් යනවා. එතකොට ඩොක්ටර් කෙනෙක් ආවා. ඒ ඩොක්ටර් ආයි PV එකක් කළා. උදේට මේ 4 වෙනි PV එක මගේ. ඉතින් මේ PV එක කරලා මට කිව්වා 4 cm තියෙනවා කියලා. ඔයාව ඩිස්චාර්ජ් කරන්න බැහැ කිව්වා. බැහැ කියලා මට දැන් පේන් එක ගොඩක් එනවා වගේ. මට කිව්වා ටික වෙලාවකින් අම්මා ඔයා ලේබර් රූම් යන්න ලෑස්ති වෙන්න කියලා. ඇත්තටම මම ප්‍රිපෙයාර් වෙලා හිටියේ නැහැ. වෙලේ මට හිතුවෙත් නැහැ මට ලේබර් රූම් යන්න වෙයි කියලා. ඉතින් අර හදිසියෙම එහෙම කිව්වම මට බයක් හිතුණා. ඉතින් වෙනට හස්බන්ඩ් ළඟ හිටියා වෙලේ. මම ඉතින් කිව්වා මෙහෙම මට ලේබර් රූම් යන්න කිව්වා කියලා. එතකොට අර අපිට මම මෙතනින් දාන්නම්. අපිට තියෙනවා ලේබර් රූම් එකට යද්දී ගෙනියන්න ඕන බඩු වගේක්. ඒ ටික වෙනම කවර් එක දාගෙන සූදානම් වෙලා මට ලේබර් රූම් එකට එන්න කිව්වා. අපි ජීවිතේ බෙඩ් ජැකට් එකයි විතරයි ඉඳන් යන්නේ. බෙඩ්ස් 3ක් තිබ්බා. ඒකේ පළවෙනි කෝණ එකේ තව කෙනෙක් හිටියා. දෙවෙනි එකේ කවුරුත් හිටියේ නැහැ. මේ කෝණ එකේකටම තමයි මාව දැම්මේ. ඒකට ඇත්තටම හරිම පිරිසිදුයි. මිනිස්සුත් හරිම හොඳයි. මට පස්සේ කැනියුල එකක් දැම්මා. කැනියුල එක දාලා හාන්සි වෙන්න කිව්වා. තව දෙයක් අපි ලේබර් රූම් යනකොට ගෙනියන්න ඕන බඩු වගේක් තියෙනවා. ඒකට අර ලේබර් අපිට කියනොන්න සූතිකාගාරයට ගෙනියන්න බඩු ඒ ටිකට ඇරෙන්න තව ඔයාට වතුර බෝතලයක් ගෙනියන්න ඕනේ. ඊට අමතරව සීනි තේකොළ පිටි කෝප්පයක් ගෙනියන්න ඕනේ. මොකද බබා හම්බුනම අපිට ඒ කිරි එකක් හදලා දෙනවා. මම ලේබර් රූම් එක ඇතුළට යද්දි වෙලාව 7:00 විතර ඇති. මට පේන්ස් එනවා. අර බෙල්ට් එකක් මේ බෙල්ට් දෙකක් තියෙන එකක් පැටියගේ හાર્ට් බීට් එක බලන එක, අනිත් එක අපේ මේ පේන්ස් බලන එක. මම හිතන්නේ මේ පේන්ස් බලන එකත් එක්ක මිස්ලා මට කිව්වා ඔයාලට පේන්ස් එනවා අම්මා. ඒකේ හින්දා ඔහොම ඉන්න කියලා මට කිව්වා. මම ඊට පස්සේ එතකොට වෙලාව 9 විතර ඇති. දැන් ප්‍රයිවට් හොස්පිටල් වල නම් අපිට අපේ හස්බන්ඩ් ළඟ තියාගන්න දෙනවා. එතකොට රජයේ හොස්පිටල් වල එහෙම නැහැ කියලා තමයි මම දැනන් හිටියේ. ඒත් සර්විස් එකේදී මට ලේබර් රූම් එකට යනකොටම කිව්වා ඔයාගේ පුතා ගෙදරින් කෙනෙක් ඉන්නවා නම් ඔයාට ලේබර් රූම් එකට යද්දී ඇතුලේ ඔයාට කියන්නේ උදව්වට ඉන්න පුළුවන් කියන එක. ඒකට මම හස්බන්ඩ්ට කිව්වා. හැබැයි ඒගොල්ලෝ කිව්වා එයා ගැහැණු කෙනෙක් වෙන්න ඕනේ. එයා නෝමල් ඩිලිවරි එකකින් ළමෙක් හම්බෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. සහ ඉතින් heart attack ඒ වගේ ලෙඩ තියෙන කෙනෙක් වෙන්න බෑ. එහෙම විවාහක කෙනෙක් වෙන්න ඕනේ. 18ට වැඩි වෙන්න ඕනේ. විතර කොහොමද 18ට වැඩි විවාහක කියන්නේ? එහෙම ඒ වගේ කොන්දේසි ටික කන්ඩිෂන්ස් ටිකක් මට කිව්වා. ඉතින් මට එකපාරට මතකෙට ආවේ නැහැ එහෙම. මම හස්බන්ඩ්ටත් කිව්වා එයා බලලා ගිහින් එකන් එන්න කියලා. ඒ කියලා තමයි මම ලේබර් රූම් එකට ගියේ. ඇත්තටම 10 විතර පහ වෙනකොට මට හොඳටම පේන්ස් එනවා. ඒගොල්ලෝ මට මම හිතන්නේ සින්ට දුන්නේ නැහැ. මට පේන්ස් එනවා හින්දා ඒගොල්ලෝ මැෂින් එක දාලාමයි තියෙන්නේ. බඩට පටි දෙක දාලා heart beat එක ඒ ටික අපිට වම් හැලේට තමයි ඉන්න කියන්නේ. පපා හම්බෙන්දී ඒ ලේබර් රූම් එකේ ඉති වම් හැලේට තමයි ඉන්න කියන්නේ. එතකොට අර මිස්ලා කියන විදිහටම වැඩ කරන්නේ. එතකොට අපිට අර බැනුම් අහන්න වෙන ඒ වගේ ප්‍රශ්න වෙන්නේ නැහැ. මොකද අපි විතරක් නෙමෙයි එතන මේ මිනිස්සුන්ට බලන්න ඉන්නේ. තව කට්ටිය ඉන්නවා. ඒකින්ද ඒගොල්ලන්ට සහයෝගය දීලා ඒගොල්ලෝ කියන වෙලාවට කකුල් උස්සන්න, පුෂ් කරන්න හැමදේම කරන්නේ. ඒගොල්ලෝ ඒ කියන වෙලාවට මොකද ළමයාගේ හිස ඔළුවට ඇවිල්ලා තමයි ඒගොල්ලෝ කියන්නේ පුෂ් කරන්න කියලා. ඒකට තමයි අපි පුෂ් කරන්න ඕනේ. එහෙම ටයිම් එකක් තියෙනවා. සමහරවිට කියනවා කකුල් දෙක දාලා අල්ල ගන්න කියලා. ඊට පස්සේ මට පපා ලැබුණේ 11:00 විතර. ඊට පස්සේ ඒගොල්ලෝ අර මහුන් දාන කියලා වෙන්නේ. මහුන් දාන්නේ කිරි වට්ටලා අපිට දැනෙන්නේ නැහැ, රිදෙන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ හිමම අප ට්‍රොලිය දාලා අපිට කිරි එක හදලා දෙනවා. කිරි එක බොනවා. සහ අපි බබාව ඉස්සල්ලාම අරගෙන ඒගොල්ලෝ ක්ලීන් කරලා අර අපි ගිනියන ඇඳුම් බබාට දානවා. ඊට පස්සේ අපිට බබාව දෙනවා කිරි පොවන්න.
කිරි බොන්න ළඟ තියාගෙන ඇඳට දෙනවා. ඉතින් ඒ වෙලාවට ඔය මුකුත් මතක නැහැ. ඉතින් අර පැටියකින් මුණ දැක්කනිකන් විතරයි හැමදේම. ඒ හිඳේ ඉවසගෙන ඉන්න මම ඔයා විතරක් නෙමෙයි ඕක ඉතින් විඳිනවා. ෆස්ට් ටයිම් හින්දා ටිකක් බය තියෙනට බය වෙන්න එපා. හිත ශක්තිමත් කරගෙන ඉදිරියට මුණ දෙන්න. මං හිටිය වෝඩ් එකේ නම් බබාලා හම්බෙන්න ඉන්න එක පැත්තක බබාලා හම්බුණා එක පැත්තක ඉන්නේ. ඊට පස්සේ අප්පා දානවා බබාලා හම්බුණ වෝඩ් එකට. දැම්මහම අපිට ඇඳෙන් බහින්න එපා කියනවා පැයක් යනකම්. මොකද කලන්තේ වගේ આવොත් මම වැටුණොත් එහෙම එතකොට බබාව ඒගොල්ලෝ බලා ගන්නවා. ඊට පස්සේ තමයි අපිට ටික වෙලාවකින් ගෙනත් දෙන්න කිරි දෙන්න. එහෙම තමයි උනේ. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. ගොඩක් හොස්පිටල් වල වස්ති කරනවා ඩෙලිවරි එකට කලින්. ඒනට මෙතනදී වස්ති කිරීමක් සිද්ධ වුණේ නැහැ මේ හොස්පිටල් එකේ. මම ඒක ඇහුවා මිස්කිනුත් අමතක වෙලා දන්නේ නැහැ කියලා. මොකද මම වීඩියෝස් වල දැක්ක වස්ති කරනවා කියලා දෙයක්. එතන මිස්කුව නෑ ප්‍රශ්නයක් නැහැ. ඔයාට එහෙම වුණත් හරි ඔහොම ප්‍රශ්නයක් නෑ. අපි ඒක බලා ගන්න කියලා ඒගොල්ලෝ කියනවා. ඇත්තට මේ විදිහට මට තේරුනේ මිනිස්සු කොච්චර දෙයක්ද කරන්නේ මේ කියන එක. ඒ වෝඩ් එකකින් එළියට දැම්මට පස්සේ අපිට කෑම ගෙනාවම කන්න කියනවා. ඊට පස්සේ ඉතින් බබා ළඟට අරන් කිරි දෙන්න තමයි තියෙන්නේ. ඒ ටික තමයි ඉතින් හොස්පිටල් එකේ ඇත්තටම ලේබර් රූම් එකේ උනේ. තව දෙයක් ඔයගොල්ලෝ ලේබර් රූම් යන්න කලින් නියපොතු කපලා ෂේව් කරගන්න. ඒ සර්විසස් එහෙන් කරන්නේ නැහැ. ඒකින්ද ඒවා ගෙදරදී කරගෙන යන්න. මම මේ කතා කරේ ඇත්තටම සොයිසා කාන්තාරෝහලේ වෙන වැඩපිළිවෙල සහ මගේ අත්දැකීම. ඒකට ඔයගොල්ලෝ වෙන හොස්පිටල් එක යනකොට මේක වෙනස් වෙන්න පුළුවන්. මොකද මම අර වීඩියෝස් බැලුවා කලින් ඒ වගේ ටිකක් වෙනස් මීට වැඩිය. එතකොට සොයිසා කාන්තාරෝහලේ මම හිතනවා අනිත් වෝඩ්ස් වලත් මෙහෙම තමයි වෙන්න තිබෙන්නේ ඇත්තේ කියලා. මේ අනවශ්‍ය විදිහට බිය වෙන්න එපා. කවුරුත් කියන දේවල් එහෙම ගණන් ගන්න එපා. අර PV කරනකොට මේ එහෙම ලොකු රෙදිමක් වෙන්නේ නැහැ. මොකද අපි අපේ චූටි පැටියා වෙනුවෙන් මේ දේවල් හැමදේම කරන්නේ. කින්ද එක චුට්ටක් ඉඳලාගෙන ඉන්න. ඇත්තටම රෝහල ඇතුලේ අම්මට දරුවට සුදුසු පරිසරයක් තියෙනවා. කාර්ය මණ්ඩලය කියන දේ අහගෙන ඒ විදිහට ඒ වෙලාව ඇතුළත අදාළ දේ කරගෙන හිටියනම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙනම් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි. සාමට කියන්න අතපසු වෙච්ච දෙයක් තියෙනවා නම් ඔයගොල්ලන්ට අහන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න මම උත්තර දෙන්නම්.